ආයුබෝවන් ඔයාලා හැම දෙනාටම වැඩිහිටි ආධාර මුදල් ජනවාරි මාසයේ ප්‍රතිලාභය ගැන තමයි අද වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ එක බලන හැම දෙනාම අනිවාර්යෙන් මාව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඕල් දාලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ නවතම තොරතුරු සත්‍ය තොරතුරු කාටත් කලින් ඔයාට එවෙලේම දැනගන්න පුළුවන්. ඉතින් මේ වැඩිහිටි ආධාර මුදල් ගැන අහලා මට දිනකට හැමතුන් කිහිපයක්ම එනවා. ඉතින් මං හැමදාමත් වගේ ඔයාලව දැනුවත් කරන නිසා අදත් මම මේ වීඩියෝ එකකින් අරගෙන ආවේ වැඩිහිටි ආධාර මුදල් ගැන දැනුවත් කිරීමක් කරන්නයි. ඉතින් අපේ වැඩිහිටි අම්මලා තාත්තලා බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා එයාලගේ බේත් හේත් ටික අරගන්න, ඒ වගේම එදිනෙදා වියදම් වලට සල්ලි අවශ්‍යතාවලට මේ වැඩිහිටි ආධාර මුදල ලැබෙනකල් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. ඉතින් මේ හින්දාමයි මේ විදිහට දැනුවත් කිරීමක් කරන්නේ. ඉතින් ඔන්න වැඩිහිටි ආධාර මුදල් ජනවාරි මාසයේ ප්‍රතිලාභය ඕගොල්ලන්ගේ ගිණුම් වලට ගිණුම්ගත වීම සිද්ධ වෙන්නේ ජනවාරි මාසයේ 21 22 යන දවස්වල. ඉතින් කුමන හෝ හේතුවක් නිසා මේ දින වෙනස් වුවහොත් අනිවාර්යයෙන්ම මම ඕගොල්ලන්ට වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම දැනුවත් කිරීමක් කරනවා. ඉතින් ඒ නිසා කවුරුත් කලබල වෙන්න එපා. අනිවාර්යෙන්ම අපේ channel එකෙන් හරියටම නිවැරදි දත්ත ඕගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් දැනට ලැබිලා තියෙන තොරතුරු මෙපමණයි. ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම අපේ වැඩිහිටි කට්ටියටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අම්මලා තාත්තලා නැන්දලා මාමලා සියලා ආච්චිලා සියලු දෙනාටම. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන්න අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම බෙල් සලකුණත් ඕල් දාලා තියාගන්න. ඒ වගේම ඕගොල්ලන්ට ගැටලු ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් රජයෙන් දෙන ඕනෑම දීමනාවක් ගැන මට කමෙන්ට් එකක් දාලා අහන්න. පිළිතුරු ඕගොල්ලන්ට හරියටම මම ලබා දෙන්නම්. ඉතින් අද දවසේ වීඩියෝ එක ඔච්චරයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අයපාරක් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකල් හැම දිනාටම සුබ දවසක් වේවා.